එකමට කල්පනා කරලා බලන්න. දැන් කාලේ ඉන්න පොඩි අය. බලන්න කතා මොන වගේද කියලා බලන්නකෝ. ඒකට අපි නෙමෙයි මම නම් ඒ කාලේ මුලේ ඉඳලම පටන් ගමුකෝ. සුජාත දියණිය බැලුවා. අභිද දියණිය. කිරිමැටි සිත්තරාවි. ඉසිවර වෙදදුරු. සසර කින්නරාවි. තව මායාවරුන්ගේ ලෝකය. ඉතින් රූප වාහිනියෙන් බලපු ඒවා. ඒ වගේම තමයි සීසන් ටිකට්. ඒ කාලේ මට හොඳට මතකයි 6ට පන්තියක් තිබ්බා. පන්තියෙන් වේලස්සනින් එනවා සීසන් ටිකට් බලන්න ඕන නිසා. කාලේ තිබ්බ සහෝදර බැඳීම කිව්වොත් මමයි අපි හැක්කයි කවා ගන්නවා. කතාව යන නිසා. හිරු එකේ තව බැලුවා අපි. දුර්ගා බැලුවා. ධෝනි බැලුවා. සූර්යගේ සූර්ය බැලුවා. රොබින් හුඩ් බැලුවා. අලහඩවම වගේ බැලුවා. හීනයක්ද මේ බැලුවා. ක්‍රිෂ්ණ බැලුවා. තාමත් ආදරේයත් නම් බැලුවා. ඔය ඉතින් හිරු එකේ බලපු කතා ටික. දෙර්නෙන් සමා වෙන්න දෙර්න කිසිම දෙයක් බැලුවේ නෑ ඇත්ත වශයෙන්ම. ඊළඟට ඉතින් විශාල වශයෙන් කැපවීමෙන් බැලුවේ සිරස තමයි. සිරසෙන් අපි බැලුවා ගාෆීල්ඩ්, ගිරිපුර ඇත්තෝ, ස්කූබිඩු. ඒ දවස්වල හැරි පොටර් ආගමක් වගේ බැලුවේ සිරස නිසා තමයි. අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා හිමන්තරා අම්බෝ හිමන්තරා කොවිඩ් කාලේ බැලුවේ. තව එකක් මතකෙට එනවා වගේ මොකක්ද ඒ කතාව සිරස ගිය. හරි ඔය මම බලපු ඒවානේ ඔයගලන් බලපු ඒවා ඊට වඩා ඇති. දැන් නිකමට කල්පනා කරලා බලන්න දැන්